මං ඔබෙන් අහන්න පළවෙනි ප්‍රශ්නේ. ඔබ කවුද? ඔබ කවුද? පටන් ගන්න කලින් තවත් එකක් මං කියනවා පින්වතුනි, මම මේ කියන එකකටවත් ඔබ හිත රිද්ද ගන්න එපා. ඔබ කෙරෙහි හෘදයාංගමයි මම මෙතනට වැඩි. ඔබගේ තියෙන තුවාලේ සුද්ධ කළ ඔබට ඇත්ත පෙන්නලා දෙන්න ඔබ කවුද කියලා. ඇත්ත දැනගෙන මේ ගමනේ යම් පින්වතුනි. නැත්තම් මහා අපරාධයක් ඔබ කරගන්නේ. මම ඔබට ඒ වෙන අපරාධෙ පෙන්නන්නම්. ඔබ කවුද? පින්වතුනි, ඔබට මතකද අර නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිය හැටි? හෙව්වා නේද? කවුද ඇත්තටම හඳට ගියාද? YouTube එක ගැහුවා, Google එක ගැහුවා නේද? ඇත්තටම හඳට ගියාද? නැත්නම් ඕක මේ ස්ටුඩියෝ එකකද උනේ ආදී වශයෙන් දේවලුත් හෙව්වා නේද? ඔබට මතකද අඟහරු ලෝකෙට යානාවක් යවුවා? ඒකත් හෙව්වා නේද? කවුරු හරි ඇහුවොත් යානාවේ නම මොකක්ද කියලා ඒකත් මතක ඇති නේද? මං දැන් ඔබෙන් අහනවා බොහොම සරල ප්‍රශ්නයක්. ඔබ කවුද? මං ඔබ කවුද කියලා අහනකොට ඔබ කියනවා මං නිමල්. මම අහන්නේ ඔබට අම්මලා දාපු නම නෙමෙයි, ඔබ කවුද කියලා අහන්නේ. ඔබ කවුද? ඔබ කොහෙන්ද ආවේ? ඔබ කොහෙටද යන්නේ? ඔබට මොනවද මේ වෙන්නේ? ඔන්න ඔය ටිකට තමයි අද අපි උත්තර හොයාගන්නේ. බලන්න බොහොම සරලයිනේ. ඔබ හොයන්නේ උත්තර මොනවටද? ඇමරිකාවේ ජනාධිපති වෙන්නේ කවුද ඊළඟට? අන්න ඔබට තියෙන ප්‍රශ්න. මට තිබෙන ප්‍රශ්න ඕවා නෙමෙයි. මං කවුද? ඔන්න ඔක තමයි මට තිබිච්ච ප්‍රශ්නේ. මම මේ මොනවද මේ කරන්නේ? මට මේ මොනවද මේ වෙන්නේ? මට මේ ඊළඟට මොනව වෙයිද? මම මේ කොහෙටද මේ යන්නේ දවසින් දවස? ඔන්න ඔය ටික පින්වතුනි ඔබ දන්නේ නැතුව යන්න ගියොත් ඔබ මහා අමාරුවක වැටෙනවා. ලෝක සත්‍යය ඔය ටික දන්නේ නැතුව තමයි පින්වතුනි මේ මුළු ලෝකෙම ගැන හොයන්නේ. ඔය බින්දු මාත්‍රේ දැනගන්න නැතුව මුළු ලෝකෙම ගැන හොයන කාල පින්වතුනි අන්තිමට මැරිලා කුණු පෙරේතය වෙලා උපදිනවා මහා අපරාධයක්. මැරිලා තිරිසන් වෙලා උපදිනවා පින්වතුනි කුණු හැලිච්ච බල්ලෝ වෙලා ඉපදිලා පාරක් ගානේ වාහන වලට අඩ තියෙනවා. නමුත් හිතාගෙන නම් ඉන්නේ පින්වතුනි මහා මුදුනට මහා ලොකුවට. ඔබ වගේම මාත් හිතන් හිටියා. ඔබ වගේම පින්වතුනි මටත් ලොකු උවමනාවක් තිබ්බා මේ ලෝකෙම මුදුන වෙන්න. කොච්චරට මුදුන් වෙන්න උවමනාවක් තියෙනවද කිව්වොත් පින්වතුනි මගේ ඩ්‍රීම් එක තිබුණේ ඉංග්ලන්ඩ් වල මිලියනර් කෙනෙක් වෙන්න. ලංකාවේ නෙමෙයි ඉංග්ලන්ඩ් වල. ඒකට තමයි මම උපරිම උත්සාහ කළේ. හැබැයි වාසනාවකට පින්වතුනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මේ යතිවරයන් වහන්සේලාගේ මම නිතර ඇහුවා. ත්‍රිපිටකය නිරන්තරයෙන්ම පරිශීලනය කළා. ත්‍රිපිටකය නිරන්තරයෙන්ම පරිශීලනය කරගෙන යනකොට මට වැටහිච්ච දේ තමයි මම මේ මුදුන් වෙන්නනේ යන්නේ. ත්‍රිපිටකයේ තථාගතයන් වහන්සේ පෙන්වුම් කළා දෙනවා මුදුන් වෙන්නේ යන්නේ උන් බල්ලෝ වෙනවා කියලා. මම මේක පටිච්ච සමුප්පන්නව විවරණය කර බලද්දි පින්වතුනි මට වැටහිච්ච දේ තමයි හත් දෙයියනේ මම මේ අවුරුදු 30 ගානක්ම ගත කරලා තියෙන්නේ මොකෙක් වෙන්නද මේ? බල්ලෙක් වෙන්න. මානේන මක්කටෝ අදිමානේන කුක්කුරෝ. මානෙන් වඳුරෙක් වෙනවා අදිමානේට පත් වෙච්ච එක බල්ලෙක් වෙනවා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබ ওই බලුවත් බැවින් මිදිලා තින්නේ කියලා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබ හැම මොහොතකම තමන්ව මුදුනට දාගන්න කටයුතු කරනවද නැද්ද කියලා. හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතය ඇතුලේ. මං කියන්නේ ඔබයි මමයි විතරයිනේ ලැජ්ජ වෙන්න කාරණාවක් නෑ. ඔබ අත උස්සලා කියන්නේ ඔව් හාමුදුරනේ මම බල්ලෙක් වෙන්න තමයි හැදුවේ. එහෙම කියන්න ඕනේ නෑ. ඔබගේ ජීවිත අත්දැකීමට මෙනෙහි කරලා බලන්න පින්වතුනි ඔබ පිරිසක් අතරට ගියාම හැමතිස්සෙම උත්සාහ කරන්නේ නැද්ද කියලා ඒ පිරිස අතර මුදුන වෙන්න? ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ඥාතිවරයෙක් යාළුවෙක් ඔබගේ ගෙදරට ආවට පස්සේ ඒ යාළුවත් එක්ක ඔබ මෝටර් බයික් එකේ හරි වාහනේ හරි යනකොට ගමේ ඉන්න හැම එකාටම අතවනලා ගියේ නැද්ද කියලා ඔබ හෝන් එක ගහලා
අතවන්න ආයි හෝන් එක ගහලා හෝන් එක ගහලා මොකටද අර ඇතුලේ ඉන්න මිනිස්සයාට කියවෙන්න මොකද්ද? අම්බෝ ඔයාව මුළු ගමම දන්නවනේ. බලන්න ඔබ එහෙම කෙනෙක් නෙමෙයිද කියලා. බලන්න ඔබ මාලයක් මුද්දක් වලල්ලක් ගත්තේ අනිත් අයට පෙන්වන්න නෙමෙයිද කියලා. ඔබ කොහේ හරි තැනකට ගියාට පස්සේ ඔබ ඉන්න බව ලෝකෙට පෙන්වන්න උත්සාහ කළාද නැද්ද කියලා. පින්වතුනි මමත් ওই ටික කළ නිසායි මම ඔබට කියන්නේ. මම ওই ටික දන්නේ නැතුව කළා පින්වතුනි දන්නේ නැතුව කර කර මට ඕනි උනේ පින්වතුනි මං ඉන්න පිරිස අතර ලොක්කට මුදුනට නගින්න. හැබැයි පටිච්ච සමුප්පන්න දහම් න්‍යාය ධර්මයේ අවබෝධ වෙනකොට මට තේරුණා මම මේ යන්නේ තිරිසනෙක් වෙන්න බල්ලෙක් වෙන්න යන ගමනක් මේ යන්නේ. ඉතින් මම මොකටද පින්වතුනි මෙච්චර මහන්සි වෙලා බල්ලෙක් වෙන්නේ? මට තේරුණා මේ වැඩ වරදින්නයි යන්නේ. මට වැටහෙන්න පටන් ගත්තා පින්වතුනි මං ආවේ කොහෙන්ද කියලා මේ දහම තුල. මට වැටහෙන්න පටන් ගත්තා යන්න තියෙන්නේ කොහෙටද කියලා මේ දහම තුල. මට වැටහෙන්න පටන් ගත්තා ඇයි මට මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ? කොහොමද මේ මනුෂ්‍ය ජීවිතේ මම ලබා ගත්තේ? එහෙනම් මං ඒකෙන් මොකද්ද කරන්න ඕනේ කියලා වැටහෙනකොට පින්වතුනි මම තීරණයට ආවා. ඒ වෙනකොට මොනතරම් සල්ලි තිබුණත් මොනතරම් යාන වාහන මොන දේවල් තිබුණත් පින්වතුනි තීරණයට ආවා. ඒ තමයි මම ලැබපු මනුෂ්‍ය ජීවිතේ මම ප්‍රයෝජනෙ ගන්නවා. ආන් ඒක නිසා තමයි පින්වතුනි මේ උත්තරීතර ප්‍රවෘජාවටපත් උනේ. මම ලැබපු මනුෂ්‍ය ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න. මම ඔබට අන්නේ කතාව තමයි මේ පෙන්눔 කරලා දෙන්න හදන්නේ. මම මේ කියන හැම දෙයක්ම ත්‍රිපිටකයේ සාක්ෂිත කරලායි මම දේශනා කරන්නේ. ත්‍රිපිටකයෙන් පරිබාහිරව කිසි දෙයක් මම කතා කරන්නේ නැහැ මෙතන. ඔබ මොකක් හරි කිව්වොත් මට ත්‍රිපිටකයේ තියෙන තැන පෙන්වන්න පුළුවන්. අටුවාව පෙන්වන්න පුළුවන්, ටීකාව ටිප්පණිය පෙන්වන්න පුළුවන්. හොඳට පරිශීලනය කළා තමයි මම ඔබට මේ දේවල් බොහෝම අධ්‍යයනය කළා. පටිච්ච සමුප්පන්න දහම් න්‍යාය ධර්මයේ මනාකොට දැනගෙන තමයි මම ඔබට මේ පෙන්눔 කරලා දෙන්නේ. ඔබගේ ජීවිත අත්දැකීම් තුලින් වෙන කිසි දෙයක් නැහැ. එහෙනම් පින්වදනි පොඩ්ඩක් හොයලා බලමු ඔබ මේ ලෝකෙට ආවේ ඇයි? මොකටද ඔබ ඉපදිලා ඉන්නේ? මෙච්චර කල් ඔබ කරපු ටික ඔක්කොම ඇදලා අරගෙන බලන්න පින්වදනි ඔබ මොකටද ඉපදිලා ඉන්නේ කියලා මේ? ඔබ ඉපදිලා මෙච්චර කල් කරපු ටික හොයලා බලන්න. ඔබ කෑවා. ඔබ බිව්වා. ඔබ නිදාගත්තා. ඔබ දරුවෝ හැදුවා. එතනින් එහාට කරපු එක දෙයක් මට කියන්න. ඔබ හොඳට කෑවා. හොඳට බිව්වා. හොඳට නිදාගත්තා. සැප පහසුව. හුලං වදින නිසා බිත්ති 4ක් ගහගත්තා. වහින නිසා වහලයක් ගහගත්තා. හොඳ ඇඳක් තියාගත්තා නැත්නම් පැදුරක් හරි කමක් නැහැ. ඔබ හොඳට නිදාගත්තා. ඊට පස්සේ ඔබ දරුවෝ හැදුවා. ඒ දරුවන්ට ඒ ටික කරලා දුන්නා. ඒ හැරෙන්න කරපු එක දෙයක් මට කියන්න. එක දෙයක් ඒ හැරෙන්න. ඔබ කියයි, "ඇයි මං ඉගෙන ගත්තේ?" එහෙමත් කියයි. "මං ඉගෙන ගත්තේ. ඇයි මම රස්සාවක් කරන්නේ? මම දොස්තර කෙනෙක්, මම ඉංජිනේරුවෙක්, මම ඇකවුන්ටන්ට් කෙනෙක්." ආදි වශයෙන් ඔබ කියයි, "මම හොඳ ව්‍යාපාරිකයෙක්, මම රජයේ ඉහළ නිලධාරියෙක්." ආදි වශයෙන් ඔබ කියයි. පින්වතුනි, කනවා බොනවා නිදා ගන්නවා දරුවෝ හදනවා කියන ටික පින්වතුනි සියලු තිරිසන් කුලකයටත් අයිති එකක්. සියලු තිරිසන් කුලකයට ඔය ටිකම තමයි කරන්නේ. eating, drinking, sleeping and having sex. ඔතනින් එහාට පින්වතුනි තිරිසනුන්ට කිසි දෙයක් කරන්න බෑ. ඔබත් මේ මනුස්ස ජීවිතේ අරගෙන ඔය ටිකමද කරන්න කියලා හොඳට කල්පනා කරලා බලන්න. ඒ කරනකොට ඔබට අර ටික හිතෙනවා නම් පින්වතුනි ඔබ කියනවා නම් "ඇයි මං ඉගෙන ගත්තේ?" කියනකොට ඔබගේ කුස්සියේ ඉන්න බල්ලා hina වෙනව ඇති නේද? උඹ ඉගෙනගෙන ඔය ටික කරනවා, අපි ඉගෙන ගන්න නැතුව ඔය ටික කරනවා. ඔබ කියද්දි මම රස්සාවක් කළා ලක්ෂ 3ක් පඩි හම්බ කරනවා. ආයෙත් බල්ලා hina වෙනව ඇති. අනේ ගොනු. උඹ උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සිලා හම්බ කළා ඔය ටික කරන්නේ, අපි නිකම් ඔය ටික කරගන්නවා. පින්වතුනි ඔබ මොනවා කළත් අන්තිමට කරන්නේ eating, drinking, sleeping and having sex නම් ඔබයි තිරිසනෙකුයි අතර වෙනසක් නැහැ. මේවා හොඳට තේරුම් ගන්න පින්වතුනි. ඔබට මේ මනුස්ස ජීවිතේ ලැබුණේ ඔය ටික කරගන්න නෙමෙයි.